හරි පටන් ගමු නේද අපි? මාව ඇහෙනවද? සමීර මාව ඇහෙනවද? ඔව් සර්. ඇහෙනවනේ. හරි එතකොට අද අපිට ඊයේ තිබ්බ ක්ලාස් එක තමයි අද දවසට පෝස්ට්පෝන් වුනේ. මම හිතන්නේ චාමන්ස් ක්ලාස් එක හරි ඇහෙනවනේ. චාමන්ස් ක්ලාස් එක කැන්සල් කරා. ඒත් එක්කම අද අපි තියරි කතා කරන අවසාන දවස. මොකද මේ වෙද්දීන් තියරි පාඩම් වලින් ඔයාලට මතක ඇති මම පළවෙනි දවසේ පුතේ විෂය නිර්දේශ ඔයාලට ලියා ගන්න දෙද්දී විෂය නිර්දේශ යටතේ ඔයාලට ලියාගෙන තියෙනවා පාඩම් 13ක්. ඒතර මේ පාඩම් 13 මේ වෙද්දීන් සංස්ථාපන ඉවර කරලා තියෙන්නේ. කොටස් කරුවන් ඉවර කරලා තියෙන්නේ. ඈවර කිරීම ඉවර කරලා තියෙන්නේ. ඊට අමතරව රෙකෝඩින් යටතේ අපි කතා කරා රෙකෝඩින් ක්ලාස් වලදී කතා කරලා තියෙනවා විගණනය අනුකූලතාවය සහ ආයතනික ක්‍රමෝපාය සැලසුම් කිරීම කියන පාඩම් ටික ඉවර කරලා තියෙනවා. ඒතර මේකේ දෙවෙනි පාඩම ගොඩක් කට්ටිය හිතනවාදී දෙවෙනි පාඩමයි කරේ නැත්තේ කියලා. දෙවෙනි පාඩම කරේ නැත්තේ දෙවෙනි පාඩමෙන් ගොඩක් වෙලාවට පාස් පේපර්ස් වල අහලා නැති තරම්. ඒ නිසා තමයි මම දෙවෙනි පාඩම වෙනම පාඩමක් විදිහට අරන් කරේ නැත්තේ. නමුත් දෙවෙනි පාඩමට අදාළ මම නෝට් එකක් ටයිම් තියෙන එකත් එක්ක බලලා නෝට් එකක් අනිවාර්යෙන් කොහොමද දෙන්නම්. කතා කරන්න පුළුවන්කමක් තිබ්බොත් විතරක් දෙවෙනි පාඩම වෙනම තියරි කොටසක් යටතේ කතා කරමු. එහෙම නැත්නම් ඒක කතා කරන්න අවශ්‍ය නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ. බලමු තියෙන ටයිම් එකත් එක්ක අපි මැනේජ් කරගමු. ඊළඟ කතාව තමයි අද දවස් ඇතුළත අපි කතා කරනවා මූල්‍ය වාර්තාකරණය හා විශ්ලේෂණය කියන පාඩම. මේකත් ටිකක් වැදගත් පාඩම. මොකද සමහර පාස් පේපර් වල ලකුණු 20ක් විතර අහලා තියෙන පාඩමක් තමයි මෙන්න මේ මූල්‍ය වාර්තාකරණය හා විශ්ලේෂණය කියලා කියන්නේ. ඒ නිසා මේ පාඩම වෙනම කතා කරනවා අපි අද දවස් තුලත. ඊට අමතරව මට චුට්ටක් කියන්න ගිය සතියේ රෙකෝඩින් ක්ලාස් එකේ ගෲප් එකට දාලා තිබ්බා විගණන මතයන් පිළිබඳ නෝට් එකක් නැහැ කියලා. එහෙම නේද? විගණන මතයන් මම දන්නවා මෙතන ඉන්න සමහර කට්ටිය රෙකෝඩින් එක බලන්නේ නැති බලපු නැති කට්ටියත් කමක් නැහැ. තාම ටයිම් තියෙනවා. රෙකෝඩින් එක බලපු නැති කට්ටිය විගණනය බලන්න නේද? අනුකූලතාවය අහු වෙනවා. මේ පාඩම් ටික කවර් කරගන්න අනිවාර්යෙන් රෙකෝඩින් එක බලන්න ඕන. ඒතර ඒකෙදී මට චුට්ටක් කියන්න විගණන මතයන් සම්බන්ධයෙන් තිබ්බේ නැද්ද නෝට් එකක් ඒකේ? මම නෝට් එක දීලා නැද්ද මම පැහැදිලි කරලා තියෙනවා. විගණන මත 4ක් නේද තියෙන්නේ? බලපු කවුරු ඉන්නවද මෙතන? ඒකේ මේ ඒක කියනවා සර්. ඒ කියන්නේ මේ කියලා දෙනවා. ඒ වුණාට නෝට් එක සර් ගෲප් එකට දාන්නම් කියලා තමයි ඉවර වෙන්නේ රෙකෝඩින්. හරි. හරි. මං එහෙනම් ඒ ඒ විදිහට කියන්නේ ඒ දවසේ ක්ලාස් එකේ ගෲප් එකට දාන්න ඇති. අද දැන් ඒතර අපිට බලන්න. හරි හරි. මම ඔයාලටත් ගෲප් එකට දාන්න නෝට් එක. මත වර්ග 4ක් තියෙන. ඒ 4 සම්බන්ධයෙන් දාන්න. ඒකදී තත්වාගරණය කළ මතය ඇති, තත්වාගරණ නොකළ මතය ඇති, විවාචනය කළ මතය ඇති, ඒ වගේම අහිතකර මතය ඇති. ඔය මත 4 තමයි ඔයාලට නෝට් එකේ ලියා ගන්න තියෙන්නේ. මම ඒතකොට අද දවස් ඇතුළත ක්ලාස් එක ඉවරනාට පස්සේ ඔන්න ඔය විගණන මත වර්ග 4 පිළිබඳව නෝට් එකක් ගෲප් එකට දාන්න. හරි. අපි යමු වැඩි දුරටත් කතා කරන්නේ නැතුව අද දවස් ඇතුළත අපි ફોකස් කරන මාතෘකාවට මූල්‍ය වාර්තාකරණය හා විශ්ලේෂණය. බලන්න ළමයි, ඔයාලගේ සිලබස් එකේ මූල්‍ය වාර්තාකරණය හා විශ්ලේෂණය කියන එක පාඩම මම දීලා තියෙන්නේ කීවෙනියටද? කීවෙනි පාඩම විදිහට සිලබස් එක අපිට හම්බ වෙන්නේ? 6 වෙනි පාඩම විදිහට නේ. ඒතර 6 වෙනි පාඩම අද දවස් තුලින් කම්ප්ලීට් වෙනවා. ඊට අමතරව මට කියන්නකෝ ඔය සිලබස් එකෙන් මම තව කරපු නැති පාඩම් මොනවද තියෙන්නේ? ඒ කියන්නේ ඔයාලා දැන් මම දන්නවා කරපු පාඩම් වලට හරි දාගෙන නැති. මොකද මම පටන් ගන්න දවසේම කිව්වා පාඩමක් කම්ප්ලීට් වෙද්දී අනිවාර්යෙන් මුල් පිටුවේ අදාළ පාඩම තියෙද්දිට හරියට දාගන්න කියලා. මට කියන්න හරි වැටුනේ නැති පාඩම් තව කීයක් තියෙනවද? සජානි මොනවද තියෙන්නේ? සමූහයන් හා සංවිධාන ව්‍යුහයන්. සමූහයන් සහ සංවිධාන ව්‍යුහයන්. අය ආයතනික යහපාලනය. ආයතනික යහපාලනය. හරි. මූල්‍ය ආයතනික ක්‍රමෝපාය සැලසුම් කිරීම. ආයතනික ක්‍රමෝපාය සැලසුම් කිරීම තමයි අපි කරේ. එදා මම කරේ උපාය මාර්ගික සැලසුම් කියලා පාඩමක් කරේ. ඒක මූල්‍ය වංචා. මූල්‍ය වංචා. මූල්‍ය වංචා කරේ නෑ. හරි. අය අවදානම් අවදානම් කළමනාකරණය. කළමනාකරණය. මට චුට්ටක් කියන්න
අවදානම් කළමනාකරනවාට හම්බෙලා නැද්ද? අවදානම් වර්ග ගැන හම්බෙලා නැද්ද? මීට කලින් IABF level එකේ ණය අවදානම නේද? වෙළඳපොළ අවදානම, ද්‍රවශීලතා අවදානම, පද්ධති අවදානම හම්බෙලා තියෙනවද ඔවා? ක්‍රෙඩිට් මැනේජ්මන්ට් වලත් තියෙනවා මේ පාර. අන්න හරි. ට්‍රේඩ් මැනේජ්මන්ට් වලත් තියෙනවලු. එහෙනම් මං හිතනවා තවදුරටත් මම ওই පාඩම ගැන කතා කරන්න ඕන එක ඕන වෙන එකක් නැති වෙයි කියලා හිතනවා. ක්‍රෙඩිට් මැනේජ්මන්ට් කරන්නේ නැති කට්ටියක් ඉන්නවද මෙතන? ওই ටික අහුවෙච්ච නැති කවුරු හරි ඉන්නවද? අවදානම් වර්ග ටික. එහෙම ඉන්නවනම් කියන්න. එයාලට මම නෝට් එක ෂෙයා කරන්නම් අවදානම් කළමනාකරණයේ සම්බන්ධයෙන් තියෙන. එහෙම නැත්නම් හැමෝටම අහු වෙලා තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මට ආපහු නැවත කරන්න ඕනේ නැහැ. අපි පාස් පේපර් එකම ප්‍රශ්නයක් කරමු. එතකොට ඒක කම්ප්ලීට් වෙනවා. හරි. අපි යමු මූල්‍ය ආයතන කළමනාකරණය කරද්දී අපි දැන් මූල්‍ය ආයතනයක් තුල මූල්‍ය ආයතන බිහි වෙන්නේ කොහොමද කියලා අපි දන්නවා. මූල්‍ය ආයතනයක් සංස්ථාගත කරන්නේ කොහොමද කියලා දන්නවා. ඒ වගේම මූල්‍ය ආයතනයක් පුළුල් කරද්දී ගන්න ඕන ක්‍රියාමාර්ග ගැන දන්නවා. මූල්‍ය ආයතනයක් සම්බන්ධයෙන් යම් යම් ක්‍රමෝපායක සැලසුම් හදද්දී මොනම වගේ ක්‍රමෝපායක සැලසුම් හදන්න ඕන කියලා අපි දන්නවා. ඒ වගේම තමයි මූල්‍ය ආයතනයක අනිවාර්යයෙන්ම අදාළ මූල්‍ය ආයතනයේ ලාභදායකත්වයේ හෝ අලාභදායකත්වයේ හරි එහෙම නැත්නම් මූල්‍ය තත්වයේ හරි අනිවාර්යයෙන් මේ ව්‍යාපාරයේ සම්බන්ධ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට අපි වාර්ෂිකව හෙළිදරව් කිරීමක් කරන්න ඕනේ. එහෙම හෙළිදරව් කිරීමක් කරොත් තමයි ඒ ආයතනයේට ඇල්මක් දක්වන පාර්ශවයන්ගේ අපි කියන්නේ විශ්වාසනීයත්වයේ තහවුරු වෙනවා. එහෙම විශ්වාසනීයත්වයේ තහවුරු නැත්නම් ඒ ව්‍යාපාරයේ කෙරෙහි ගොඩාක් ඇල්මක් දක්වන පාර්ශවයන් ව්‍යාපාරයෙන් ඈත් වෙලා යන්න පටන් ගන්නවා. මෙන්න මේ නිසා තමයි ඕනෑම මූල්‍ය ආයතන කළමනාකරුවෙක්ට මූල්‍ය වාර්තාකරණය හා විශ්ලේෂණය කියන කොටස පිළිබඳ වැඩිදුර අවධානය යොමු කරන්න ඕනේ. අපි දන්නවා මූල්‍ය ප්‍රකාශන කටලයක් කියලා කියන්නේ ඕනෑම ආයතනයක එහෙම නැත්නම් ව්‍යාපාර ඒකකයක එහෙම නැත්නම් පුද්ගලයෙකුගේ හරි එහෙම නැත්නම් වෙනත් සංවිධානයක හරි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා ව්‍යාපාරික තත්වයේ පිළිබඳව විධිමත් වාර්තාවකට තමයි අපි කියන්නේ මූල්‍ය ප්‍රකාශන කටලයක් කියලා. මූල්‍ය ප්‍රකාශන කටලයක් කියලා කියන්නේ එක්කෝ ව්‍යාපාර ඒකකයක එහෙම නැත්නම් පුද්ගලයෙක්ගේ එහෙම නැත්නම් වෙනත් කුමක් හෝ සංවිධානයක මූල්‍ය ක්‍රියාකාරීත්වය හා ව්‍යාපාරික තත්ත්වයේ පිළිබඳව වෙන විධිමත් වාර්තාවක් තමයි මූල්‍ය ප්‍රකාශන කටලයක් කියලා අපි කිව්වේ. ඒතකොට ඕනෑම ආයතනයක ළමයි මූල්‍ය ප්‍රකාශන කටලයක් තුල තියෙනවා මූල්‍ය ප්‍රකාශන වගේම අනෙකුත් හෙළිදරව් කිරීම කියලා කොටසක් තියෙනවා. මූල්‍ය ප්‍රකාශන කටලයක් තුල තියෙන්න ඕනේ මූල්‍ය ප්‍රකාශන වාර්තා කීපයක් තියෙනවා. ඒ වගේම අනිකුත් හෙළිදරව් කිරීම කීපයක් තියෙනවා. අපි මූල්‍ය වාර්තාකරණය හා විශ්ලේෂණ පාඩම යටතේ ඕනෑම ව්‍යාපාර සංවිධානයක් ගත්තොත් ඒ ඕනෑම ව්‍යාපාර සංවිධානයක මූල්‍ය ප්‍රකාශන කටලයක් තුළ අන්තර්ගත මූල්‍ය සංරචකයන් පහක් හඳුනා ගන්නවා. එකක් තමයි ඕනෑම ව්‍යාපාරයක ලාභ අලාභය පෙන්වන්න මූල්‍ය ප්‍රකාශන කටලය තුළ තියෙන අපිට වාර්තාවක් අපි ඒකට කියනවා විස්තීර්ණ ආදායම් ප්‍රකාශය කියලා කියනවා. එහෙනම් මූල්‍ය වාර්තාකරණයක් තුළ තියෙන මූල්‍ය ප්‍රකාශන කටලයක් තුළ තියෙන ප්‍රධානතම ප්‍රකාශනයක් තමයි මූල්‍ය විස්තීර්ණ ආදායම් ප්‍රකාශය කියලා කියන්නේ. හරිනේ? හරි. ඔන්න පළවෙනි එක. දෙවෙනි එක තමයි ළමයි ඕනෑම ව්‍යාපාරයක මූල්‍ය තත්ත්වය ඒ ව්‍යාපාරයේ වත්කම් වගකීම් කොච්චරක්ද කියලා පෙන්වුම් කරන ලේඛනයක් තියෙනවා පුතේ මූල්‍ය ප්‍රකාශන කටලයක් තුළ. අපි ඒකට කියනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් කියලා. මොන දැන් ඔයා දැනගන්නවා මූල්‍ය ප්‍රකාශන කටලයක් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචක දෙකක් ගන්නවා. එකක් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය අනිත් එක මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. මීට අමතරව තියෙනවා ළමයි යම් ව්‍යාපාරයක හිමිකමේ වෙනස් වීම හඳුනා ගන්න භාවිතා කරන හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනයකුත් මේ මූල්‍ය ප්‍රකාශන කටලයක් තුළ අනිවාර්යයෙන්ම අන්තර්ගත කරනවා. එහෙනම් දැන් ඔයා ප්‍රකාශන වර්ග තුනක් දන්නවා. විස්තීර්ණ ආදායම් ප්‍රකාශය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශය, හිමිකම් වෙනස් වීම ප්‍රකාශය. ඒ වගේම මූල්‍ය ප්‍රකාශන කටලයක් තුළ යම් වර්ෂයක් තුළදී උපයපු මුදල් සහ ඒ මුදල් භාවිතා වුණේ කොහොමද කියන එක පෙන්වන්න මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් අන්තර්ගත කරනවා. අපි ඒකට කියනවා මූල්‍ය ප්‍රකාශන කටලයක හතරවෙනි සංරචකය කියලා. ඒක තමයි පුතේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය. මුදල් ගලා ඒම් සහ ගලා යාම
සිද්ධ වුණේ කොහොමද කියලා දක්වන ලේඛනයට තමයි මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් කියලා කියන්නේ. ඊට අමතරව මෙන්න මේ කියපු මූල්‍ය ප්‍රකාශන හතරට අමතරව පුතේ මූල්‍ය ප්‍රකාශන කටලයක් තුළ අනිවාර්යයෙන්ම අන්තර්ගත වෙන්න ඕනි ගිණුම් කරන ප්‍රතිපත්ති හා විස්තරාත්මක සටහන් අපි කියනවා නෝට්ස් ටික අන්තර්ගත වෙන්න. ඒ කියන්නේ මෙන්න මේ අපි හදන විස්තීර්ණ ආදාය ප්‍රකාශය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශය, හිමිකම් වෙනස් වීම ප්‍රකාශ කිරීම හදන්න අපිට පදනම සපේපු ගිණුම් කරන සටහන් ටික ප්‍රතිපත්ති ටික වෙනම අපි ඉදිරිපත් කරන්න ඕනේ. එහෙනම් ඔන්න ඔය කියපු ප්‍රකාශන පහට අපි කියනවා ළමයි මූල්‍ය වාර්තා කට්ටලයක් කියලා. එහෙම නැත්නම් මූල්‍ය ප්‍රකාශන කට්ටලයක් කියලා කියනවා. එතකොට මෙන්න මේ මූල්‍ය ප්‍රකාශන කට්ටලයක් තුළ අන්තර්ගත ලක්ෂණ මොනවද? ඒ වගේ මූල්‍ය ප්‍රකාශනයන් සිද්ධ කරන්නේ කොහොමද? මූල්‍ය ප්‍රකාශන සඳහා අදාළ මූල්‍ය දත්තයන් විශ්ලේෂණය කරන්නේ කොහොමද කියලා තමයි මේ පාඩමයට අපි ඉස්සරහදී කතා කරන්නේ. මං කිව්වා මේ මූල්‍ය ප්‍රකාශන කටලයක් තුළ ඔය මූල්‍ය ප්‍රකාශන වගේම අනිකුත් හෙළිදරව් කිරීමුත් අන්තර්ගත වෙනවා. අනිකුත් හෙළිදරව් කිරීම කියලා කියන්නේ දැන් වත්කම් සාමාන්‍ය ව්‍යාපාරික පුතේ වත්කම් පෙන්වන්නේ මොන අගයටද? සාධාරණ අගයටද? එහෙම නැත්නම් ඓතිහාසික බිලට ගත් අගයටද? යන්නේ මේ වගේ එකිනෙක හෙළිදරව් කිරීමුත් අනිවාර්යයෙන් මේ මූල්‍ය ප්‍රකාශන කටලයක් තුළ තියෙනවා. එහෙම තිබෙන්නේ නැත්නම් එහෙම ව්‍යාපාරයේ කෙරෙහි අලමත් දක්වන පාර්ශවයට මේ ව්‍යාපාරයේ වත්කම් ආගරණය කරලා තියෙන්නේ කොහොමද කියලා දැනුමක් ලබා ගන්න බැරි වෙනවා. මේ නිසා තමයි මූල්‍ය ප්‍රකාශන කටලයක් තුළ ඔන්නේ අනිකුත් හෙළිදරව් කිරීම යටතේ වත්කම් අගය කරලා තියෙන ආකාරය, ඒ වගේම ආයතනයේ මූල්‍ය ආයතනයේ සාංගමික පාලනය සම්බන්ධ වෙන ප්‍රතිපත්ති මොනවද කියන එක, ඒ වගේම මූල්‍ය ආයතනය සමාජ වගකීම් ඉටු කරන්න සිදු කර ලබන්නා වූ කාරණා මොනවද කියන එක වගේම මූල්‍ය ආයතනය අවදානම් කළමනාකරණය කරන්න භාවිතා කරන ප්‍රතිපත්ති මොනවද කියන එකත් ඔන්න ඔය අනුකුත් හෙළිදරව් කිරීමේදී මූල්‍ය ප්‍රකාශන කටලයක් තුළ අන්තර්ගත කළ යුතුමයි. හරි. දැන් ඔයාලා දන්නවා මූල්‍ය වාර්තාකරණය හා විශ්ලේෂණය. ඇයි මේ පාඩමයට ඇයි මේ සිලබස් එකට අපි ඉගෙන ගන්නේ? ඒ වගේ මූල්‍ය ප්‍රකාශන කටලයක සංරචක ටික දන්නවා. ඒ වගේ මූල්‍ය ප්‍රකාශන කටලයක් කියලා කියන්නේ මොකක්ද කියලා දන්නවා. අපි ඉස්සෙල්ලා මාතෘකාව ලියාගමු 6 වෙනි පාඩම මූල්‍ය වාර්තාකරණය හා විශ්ලේෂණය කියලා. ඉගෙන ගත්ත ටික ලියාගෙන අපි ඉස්සරහට යමු. මූල්‍ය වාර්තාකරණය හා විශ්ලේෂණය. අපි සමහර පාඩම් කරා ළමයි සමහර පාඩම් කරා ප්‍රශ්න විදියට. සමහර පාඩම් තියරි විදියට කරා. මොකද එහෙම කරේ කරන්න කියන්නේ ටයිම් එක අඩුවෙන් යන විදියට තමයි. කියන්නේ ටයිම් එක අඩුවෙන් මැනේජ් කරගන්න තමයි අපි ඒ විදිය කරේ. කියන්නේ එකම විදියට කරන්න ඕනේ. දැන් හැම එකම ප්‍රශ්න විදියට ගියොත් එහෙම ප්‍රශ්නයක් නෑ කරන්න යන්න පුළුවන්. නමුත් රෙකෝඩින්ග්ස් තිබ්බේ හින්දා අපි තියරි කොටසත් ඒ අස්සර දාලා කරා. ඒ කියන්නේ තියරි විදිහටම වෙන පාඩම් සමහර පාඩම් කරා, සමහර පාඩම් ප්‍රශ්න විදිහට කරා. ජයම් කරගන්න එපා. ඒ විදිහට මම අපි ඉස්සරහට. දැන් අද පාඩම යන්නේ තියරි පාඩමක් විදිහට. ප්‍රශ්න විදිහට ගිය පාඩමුත් තියෙනවා. ඒවා ඒ විදිහට පාඩම් කරගන්න. හරි. ලියාගමු. මූල්‍ය වාර්තාකරණය යනු සංවිධානයේ මූල්‍ය තත්ත්වය මූල්‍ය වාර්තාකරණය යනු සංවිධානයක මූල්‍ය තත්ත්වය අදාළ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට හෝ අදාළ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට හෝ භාවිතා කරන්නවුන්ට තොරතුරු හෙළිකිරීම සහ තොරතුරු හෙළිදරව් කිරීම සහ අවශ්‍ය ප්‍රකාශන බිහි කිරීමේ ක්‍රියාවලියකි. අවශ්‍ය ප්‍රකාශන බිහි කිරීමේ ක්‍රියාවලියකි. ඒ අනුව මෙහිදී ව්‍යාපාරයේ අභ්‍යන්තර හා බාහිර උනන්දුවක් දක්වන පාර්ශවයන් සඳහා ඒ අනුව මෙහිදී ව්‍යාපාරයේ
අභ්‍යන්තර හා බාහිර උනන්දුවක් දක්වන පාර්ශවයන් සඳහා තොරතුරු හෙළිදරව් කිරීමක් සිදු කරයි. තොරතුරු හෙළිදරව් කිරීමක් සිදු කරයි. ඒකම ලියමු. ඒ සඳහා මූල්‍ය ප්‍රකාශන භාවිතා කරයි. ඒ සඳහා මූල්‍ය ප්‍රකාශනයන් භාවිතා කරයි. ඒ සඳහා මූල්‍ය ප්‍රකාශනයන් භාවිතා කරයි. තොරතුරු හෙළි කරන්න භාවිතා කරන ප්‍රකාශන තමයි අපි කියන්නේ මූල්‍ය ප්‍රකාශන කියලා. එර යටින් ලියමු ළමයි අලුත් වලින් ලියාගමු. මූල්‍ය ප්‍රකාශන යනු ව්‍යාපාර ඒකකයක කමා පුද්ගලයෙකුගේ හෝ වෙනත් සංවිධානයක ව්‍යාපාර ඒකකයක පුද්ගලයෙකුගේ හෝ වෙනත් සංවිධානයක මූල්‍ය ක්‍රියාකාරීත්වය හා ව්‍යාපාරික තත්ත්වය මත ව්‍යාපාරික මූල්‍ය ක්‍රියාකාරීත්වය හා ව්‍යාපාරික තත්ත්වයේ පිළිබඳව වන විධිමත් වාර්තාවකි. ව්‍යාපාරික තත්ත්වයේ පිළිබඳව වන විධිමත් වාර්තාවකි. යටින් ලියවලු තුලකින් සමාගමක් විසින් පිළියෙල කරන මූල්‍ය ප්‍රකාශන සහ අනිකුත් හෙළිදරව් කිරීම පහත ලෙස දැක්විය හැකිය. සමාගමක් විසින් පිළියෙල කරන මූල්‍ය ප්‍රකාශන හා අනිකුත් හෙළිදරව් කිරීම පහත ලෙස දැක්විය හැකිය. දැන් ලියමු අංක 1 දාන්න. යටින් අංක 1 දාලා ලියාගන්න මූල්‍ය ප්‍රකාශන. අංක 1 දාලා ලියාගන්න මූල්‍ය ප්‍රකාශන. අංක 1 මූල්‍ය ප්‍රකාශන. ඒ යටදී ලියමු මූල්‍ය ප්‍රකාශන වලින් පළවෙනි එක තමයි විස්තීර්ණ ආදායම් ප්‍රකාශය. විස්තීර්ණ ආදායම් ප්‍රකාශය. දෙවෙනි එක මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. තුන්වෙනි එක හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය. හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය. හතරවෙනි එක
मूल्य तत्व प्रकाशය sorry මුදල් ප්‍රවාහ ප්‍රකාශය මුදල් ප්‍රවාහ ප්‍රකාශය මුදල් ප්‍රවාහ ප්‍රකාශය පස්වෙනි එක ගිනුම් කරන ප්‍රතිපත්ති හා ගිනුම් කරන ප්‍රතිපත්ති හා විස්තරාත්මක සටහන් විස්තරාත්මක සටහන් ගිනුම් කරන ප්‍රතිපත්ති හා විස්තරාත්මක සටහන් දෙවෙනි එක තමයි ළමයි අපි කිව්වේ එකක් මූල්‍ය ප්‍රකාශ අනිත් එක තමයි අනිකුත් හෙළිදරව් කිරීම. අංක දෙක දාලා ලියා ගන්න. අනිකුත් හෙළිදරව් කිරීම. හෙළිදරව් කිරීම. අනිකුත් හෙළිදරව් කිරීම යටතේ පළවෙනි එක ලියා ගන්න. වත්කම් අගය කිරීමේ ක්‍රමයන්. වත්කම් අගය කිරීමේ ක්‍රමවේද. වත්කම් අගය කිරීමේ ක්‍රමවේද. අනිකුත් හෙළිදරව් කිරීම යටතේ දෙවෙනි එක තමයි සාංගමික පාලනය පිළිබඳ වගකීම. සාංගමික පාලනය පිළිබඳ වගකීම. තුන්වෙනි එක සමාජ වගකීම. හතරවෙනි එක අවදානම් කළමනාකරණය වාර්තා. අවදානම් කළමනාකරණ වාර්තා. අවදානම් කළමනාකරණ වාර්තා. හරි. එතකොට ඔන්න ඔය කියපු විදිහට මූල්‍ය වාර්තාකරණයක් අනිවාර්යයෙන්ම ඕනෑම ආයතනයක ඉන්න කළමනාකරුවන් විසින් සිද්ධ කරන්න ඕන. ඒ අනුව ළමයි අපි කියනවා ඕනෑම මූල්‍ය ආයතනයක ඉන්න කළමනාකාරීත්වයේ ප්‍රධාන වගකීම තමයි ඒ ව්‍යාපාරයේ කෙරෙහි අල්මක් දක්වන පාර්ශ්වයන් අපේක්ෂා කරන මූල්‍ය වාර්තාවන් පිළියෙල කරලා ඉදිරිපත් කරන එක. මූල්‍ය වාර්තාවන් පිළියෙල කරන එක තමයි කළමනාකාරීත්වය වගකීම වෙන්නේ. හැබැයි ළමයි කළමනාකාරීත්වය වගකීම් පිළියෙල කිරීම උනාට අදාළ පිළියෙල කරන ලද මූල්‍ය වාර්තාවන් ඒ ව්‍යාපාරයේ අල්මක් දක්වන පාර්ශ්වයන්ට ඉදිරිපත් කරන්න මූලිකම වගකීම දරන්නේ අධ්‍යක්ෂ මණ්ඩලය. මොකද අධ්‍යක්ෂක මණ්ඩලය තමයි හැම වෙලාවෙම ඒ ව්‍යාපාරයෙන් අයිතිකරුවන්ට වග විය යුතු පාර්ශවය. කළමනාකරුවෝ තමයි ළමයි ව්‍යාපාරය පාලනය කරන්නේ. ඒකට කළමනාකරුවෝ හැම වෙලාවෙම වග කියන්නේ තමන්ගේ ඉහළින් ඉන්න අධ්‍යක්ෂ මණ්ඩලය. හැබැයි අධ්‍යක්ෂ මණ්ඩලය තමයි ළමයි කාට වග කියන්නේද? එයාට උඩින් ඉන්න ව්‍යාපාරයේ අයිතිකරුවන්ට එහෙම තැල්මක් දක්වන පාර්ශවයන්ට වග කියන්නේ. මෙන්න මේ හින්දා අපි කියනවා මූල්‍ය වාර්තාකරණයේ සිදු කිරීම පිළිබඳ වගකීම තියෙන්නේ කළමනාකාරීත්වයේ. නමුත් ඒ කළමනාකාරීත්වය ඉදිරිපත් කරන ලබන මූල්‍ය වාර්තාවන් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් තමයි නිරන්තරයෙන්ම තමන්ගේ ව්‍යාපාරයේ අයිතිකරුවන්ට ඉදිරිපත් කරන්න ඕනේ. එහෙනම් අපි කියනවා පිළියෙල කිරීමේ වගකීම කළමනාකාරීත්වයට පැවරුනාට මූල්‍ය වාර්තා ඉදිරිපත් කිරීම පිළිබඳ වගකීම පැවරෙන්නේ කාටද? අධ්‍යක්ෂක මණ්ඩලයට. හැබැයි ළමයි මූල්‍ය වාර්තා පිළියෙල කිරීම හරි ඉදිරිපත් කිරීම හරි කියන මූලික වගකීම් දෙක අධ්‍යක්ෂ මණ්ඩලයට හා කළමනාකාරීත්වයට පැවරුනාට මේ මූල්‍ය වාර්තා
නිසි ආකාරයෙන් පවත්වාගෙන යාම හා නිවරදි මූල්‍ය වාර්තාපත්‍ය පවත්වාගෙන යාම කියන එක අධ්‍යක්ෂ මණ්ඩලයට වගේම කළමනාකාරීත්වයට විතරක්ම කොටු වෙච්ච වගකීමක් නෙවෙයි. මොකද ඒකට හේතුව තමයි ව්‍යාපාරයේ ඉන්න සියලුම කළමනාකරුවෝ සේවකයෝ ඉතින් ඊට පස්සේ මූල්‍ය වාර්තාවන් අපි කියන්නේ පොත් තබන කට්ටිය මේ හැම කෙනෙක්ම නිවැරදි මූල්‍ය වාර්තා වාර්තාගත කරන්න වගකීමට බැඳෙනවා. ඒ අනුව අපි කියනවා සාමාන්‍ය මෙන්න මේ මූල්‍ය වාර්තා විශ්ලේෂණය පිළිබඳ සමස්ත වගකීම එක්කෙනෙක්ට දෙන්නෙක්ට කොටු වෙච්ච වගකීමක් නෙමේ ආයතනින් සියලුම පාර්ශ්වයන්ට මැදි වෙලා තියෙන වගකීමක් තමයි මේ මූල්‍ය වාර්තාකරණය හා විශ්ලේෂණ සම්බන්ධ වගකීම කියලා කියන්නේ. හැබැයි ඒවා මතක තියාගන්න ඕනි. පිළියෙල කිරීමේ වගකීම තියෙන්නේ කළමනාකාරීත්වයට, ඉදිරිපත් කිරීමේ වගකීම තියෙන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයට. සමස්තයක් විදිහට ගත්තොත් තමයි අපි කියන්නේ ව්‍යාපාරයේ සියලුම පාර්ශ්වයන් මෙන්න මේ මූල්‍ය වාර්තාකරණය විශ්ලේෂණයට වක්‍රාකාරයෙන් ටිකකින් ඒ කියන්නේ හැම කෙනාම ටික ටික හරි බැඳලා ඉන්නවා කියලා අපි සමස්තයක් විදිහට කියන්න පුළුවන් මෙන්න මේ මූල්‍ය වාර්තාකරණය හා විශ්ලේෂණ සම්බන්ධ වගකීමට. හරි. මම ඕක කිව්වේ ඒක හේතුවක් තමයි සමහර අවස්ථාවල් ළමයි MCQ ප්‍රශ්න අහනවා. මූල්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් මූල්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් මූල්‍ය වාර්තා ඉදිරිපත් කිරීමේ වගකීම් පැවරන්නේ කවුරුන් හටද? කාටද ළමයි පැවරන්නේ? මූල්‍ය වාර්තා ඉදිරිපත් කිරීම සම්බන්ධ වගකීම්. දැන් මම කියලා කටගත්ත විතරයි. කාටද පැවරෙන්නේ? මූල්‍ය වාර්තා ඉදිරිපත් කිරීම සම්බන්ධ වගකීම් කාටද පැවරෙන්නේ? අධ්‍යක්ෂක මණ්ඩලයට. දැක්කම මූල්‍ය වාර්තා පිළියෙල කිරීම සම්බන්ධ වගකීම් පැවරෙන්නේ කාටද? කළමනා කළමනාකාරීත්වයට. හැබැයි පොදුවේ අපි අහුවොත් මේ ප්‍රශ්නයක් එම මූල්‍ය වාර්තා සම්බන්ධයෙන් වගකීම දරන පාර්ශවයන් කවුරුන්ද කියලා ඔයාලට කියන්න පුළුවන් කළමනාකාරීත්වය, අධ්‍යක්ෂක මණ්ඩලය, සේවකයෝ, පොත් තබන්නන් මේ හැම කෙනෙක්ම පොදුවේ වගකීමට බැඳෙනවා කියලා කියනවා. මොකද නිර්වද්‍ය මූල්‍ය ප්‍රකාශන කටලයක් පිළිල කරද්දී මේ හැම කෙනෙක්ම වක්‍රාකාරයෙන් වගකීමට බැඳෙන නිසා තමයි අපි මේ විදිහට කියන්නේ සියලුම මූල්‍ය ප්‍රකාශන පිළිල කරද්දී සියලුම දෙනාම වගකීමට බැඳෙනවා කියලා. හරි. යටින් ලියාගමු තරුවක් දාලා යටින් ලියාගමු. ඕනෑම ව්‍යාපාරයක් නිසි පරිදි ගිණුම් කරන ප්‍රතිපත්තීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා ඉදිරිපත් කිරීම මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා ඉදිරිපත් කිරීම එහි කළමනාකාරීත්වයේ සතු මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා ඉදිරිපත් කිරීමෙන් කපන්න මූල්‍ය වාර්තා පිළියෙල කිරීම සම්බන්ධ වගකීම එහි කළමනාකාරීත්වයේ සතු වේ. මූල්‍ය වාර්තා පිළියෙල කිරීම සම්බන්ධ වගකීම එහි කළමනාකාරීත්වයේ සතු වේ. එහි කළමනාකාරීත්වය සතු වේ. ඒ අනුව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධ කළමනාකාරීත්වයේ වගකීම් ඒ අනුව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධ කළමනාකාරීත්වයේ වගකීම් පහත පරිදි පෙළ ගැස්විය හැකි වේ. පහත පරිදි පෙළ ගැස්විය හැකි වේ. 1 2 3 දාලා යටට ලියමු. පළවෙනි එක ලියමු. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධ කළමනාකාරීත්වය වගකීම පළවෙනි එක. ලියමු යටින්. අංක 1
ගිනුම් කරන ප්‍රතිපත්ති නිසි පරිදි තෝරාගෙන ගිනුම් කරන ප්‍රතිපත්ති නිසි පරිදි තෝරාගෙන උපයෝගී කර ගැනීම. ගිනුම් කරන ප්‍රතිපත්ති නිසි පරිදි තෝරාගෙන උපයෝගී කර ගැනීම. ගිනුම් කරන ප්‍රතිපත්ති නිසි පරිදි තෝරාගෙන උපයෝගී කර ගැනීම. අංක 2 අංක 2 අංක 2 ගිනුම් කරන ප්‍රතිපත්තීන්හි ගිනුම් කරන ප්‍රතිපත්තීන්හි අදාළත්වය කමා විශ්වාසදායකත්වය විශ්වාසවන්ත බව එහෙම නැත්නම් අදාළත්වයේ විශ්වාසවන්ත භාවය සංසන්දනාත්මක බව හා තොරතුරු තේරුම් යන ආකාරයට වාර්තාගත කිරීම. තොරතුරු තේරුම් යන ආකාරයට වාර්තාගත කිරීම. දෙවෙනි වගකීම. තුන්වෙනි එක ලියමුත් එක්කම තුන්වෙනි එක නිශ්චිත ගනුදෙනුවක් ඒකකයේ මූල්‍ය තත්වයට හා මූල්‍යමය කාර්ය සාධනයට බලපාන්නේ නම් නිශ්චිත ගනුදෙනුවක් ඒකකයේ මූල්‍ය තත්වයට හා මූල්‍ය කාර්ය සාධනයට බලපාන්නේ නම් ඒ සම්බන්ධ අවශ්‍ය කරන අනුකූලත්ව ප්‍රමිතීන් ප්‍රමාණවත් නොවන්නේ නම් අතිරේක තොරතුරු සැපයීම. දැන් මම දන්නවා පළවෙනි එක අවුලක් නැහැ. කළමනාකාරීත්වයේ පළවෙනි වාක්‍යෙම තිබ්බේ ගිණුම් කරන ප්‍රතිපත්ති නිසි පරිදි තෝරාගෙන ඒව ප්‍රයෝජන කරනවා. අපි කිව්වොත් එහෙම තොග ගණනය කරද්දී මොකක්ද අපි භාවිතා කරන්නේ? first in first out එක last in first out එක වැක් එකද කියලා භාවිතා කරලා ඉගෙන හොඳ ගැලපෙන හොඳම ක්‍රමය භාවිතා කරනවා නම් මේකට තමයි අපි කියන්නේ ගිණුම් කරන ප්‍රතිපත්ති නිසි පරිදි තෝරාගෙන ප්‍රයෝජන කරගන්නවා කියලා. ඒක කළමනාකාරීත්වයේ වාක්‍යය. ඊළඟ තමයි අදාළ ගිණුම් කරන ප්‍රතිපත්ති භාවිතයට ගත්තී. ඒ ගිණුම් කරන ප්‍රතිපත්ති වල තියෙන අදාළත්වය, විශ්වාසවන්තභාවය වගේම සංසන්දනාත්මක බව වගේම තොරතුරු තේරුම් යන ආකාරයට තොරතුරු වාර්තාගත කිරීමත් කළමනාකාරීත්වයට පැරණ වගකීමක්. දෙවෙනි එක. පුතේ තුන්වෙනි එකෙන් කියන්නේ සමහර ගිණුම් කරන ප්‍රතිපත්ති තියෙනවා යම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් හරියටම කොහොමද ඒ ගනුදෙනුව වාර්තාගත කරන්න ඕනි කියලා ගිණුම් කරන ප්‍රතිපත්තිය සඳහන් කරලා නැහැ. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් එimhe හිතන්නකෝ related party transaction එකක් වෙනවා කියලා. සම්බන්ධ ගනුදෙනුවක් සිද්ධ වෙනවා. ඒතර සම්බන්ධ ගනුදෙනු සම්බන්ධයෙන් මොන වගේ ක්‍රියාපිළිවෙලක්ද භාවිතා කරන්න ඕනි කියලා කොහෙවත් සඳහන්ලා නැහැ. ඒ කියන්නේ ගිණුම් ප්‍රතිපත්තිවල සඳහනක් වෙලා නැහැ. අන්න ඒ වගේ අවස්ථාවක අදාළ සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනුවේ කිසිදු අකටයුත්තක් සිදු වුන්නේ නැහැ කියලා පෙන්වන්න ඕනේ. එහෙම පෙන්වුවේ නැත්නම් එහෙම ඒක විනිවිද භාවයකින් තොර ගනුදෙනුවක් බවට පත් වෙනවා. මෙන්න මේ නිසා කලමනාකරුව හැම වෙලාවෙම අන්න ඒ විදිහේ ගිණුම් කරන වාර්තා තුලින් හරියට මූල්‍ය කාර්ය සාධනය පෙන්වන්න බැරි දේවල් සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීම කරනවා. කියන අතිරේක තොරතුරු ඉදිරිපත් කරන්න
බැඳිලා ඉන්නවා. ඒක කළමනාකාරීත්වය වගකීමක්. ඒ හරහා අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් පැහැදිලි වගේම නිරෝල් ප්‍රතිරූපයක් අදාළ කළමනාකාරීත්වයට ඇල්මැති පාර්ශවයන් කෙරෙහි ගොඩනගන්න පුළුවන් වෙනවා. ඕක තමයි ඔය තුන්වෙනි කොටසෙන් දුන්නේ සමහර ගනුදෙනු සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රකාශන වල මූල්‍ය ප්‍රකාශන මූල්‍ය ප්‍රතිපත්‍ර සඳහන් වෙලා නැති දේවල් වලට අදාළව අතිරේක තොරතුරු සම්පාදනය කරන්න ඕනේ කියලා. අවසානික ලියාගමු කළමනාකාරීත්වය වගකීම යටතේ සමාගමට අඛණ්ඩව ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට ඇති හැකියාව පිළිබඳ තක්සේරු සිදු කිරීම. සමාගමට අඛණ්ඩව ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට ඇති හැකියාව පිළිබඳ තක්සේරු කිරීම. සමාගමට අඛණ්ඩව ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට ඇති හැකියාව පිළිබඳ තක්සේරු කිරීම. තක්සේරු කිරීම. හරි. ඔය ටික තමයි කළමනාකාරීත්වය සම්බන්ධ වගකීම් විදිහට අපිට ඉගෙන ගන්න තියෙන්නේ. හරියට මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීම සම්බන්ධ කළමනාකාරීත්වය වගකීම් විදිහට ඔය ටික තමයි ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට මෙතනින් පස්සේ අපිට කතා කරන්න